හෙලෝ ට්‍රේඩර්ස් කොහොමද ඔන්න සෙමික්ස් එකෙන් ඔයාලට අරන්ගෙන MSNR ලෙසන් සීරීස් එකේ ෆ්‍රී අරන්ගෙන ලෙසන් සීරීස් එකේ අද ලෙසන් එක මේ සතිය ලෙසන් එක අරන්ගෙන ඔයාලට ඔන්න එතකොට හැමදාම වගේ මුලින්ම මතක් කරනවා ඔයාලා මේ වීඩියෝ එක නම් එකටම දකින්න මගේ ලෙසන් සීරීස් වල මම උඩින් කාඩ් එකක් දාලා තියන්නම් ඒක ක්ලික් කරලා හරි නැත්නම් මගේ channel එකට ගිහිල්ලා හරි මේ ලෙසන් සීරීස් එක මුලින් ඉඳලා බලාගෙන ඉන්න තමන් thumbnail වල දාලා තිනවා lesson number 1 lesson number 2 lesson number 3 කියලා ඒ විදිහට ඒක පැහැදිලිව දාලා දිනවා ඒක නිසා මුලින් ඉඳලා බලාගෙන ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා මොකද මම හැමදාම කියනවා වගේ මේක මම zero ඉන්න කෙනෙක් hero වෙන විදිහට තමයි මේක build කරලා තියෙන්නේ එතකොට ඒක අතරින් පතරින් බලන්න එපා එතකොට මේක නූල් බෝලයක් වගේ පැටලෙනවා ඒක නිසා lesson number 1 එකේ ඉඳලා පිළිවෙලට බලාගෙන ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා මොකද අපි ඒකෙදි traditional SNR level SPR RBS එතකොට fresh levels store line එක හැදෙන්නේ කොහොමද store line එක end වෙන්නේ කොහොමද obstacle එකක් කියන්නේ මොකක්ද එතකොට divergence මේ ඔක්කොම ගැන කතා කරලා තියෙනවා. එතකොට මේ ටික පිළිවෙලට මේක මම මේ කතා කරගෙන ඉන්නේ මොකද තාම මම ඔයාලට entry ගන්න විදිය කියලා දුන්නේ නැහැ. එතකොට තව ඉස්සරහට lesson ටිකක් ඉවරලා ඊට පස්සේ අපි entry ගන්න කතා කරද්දි මේ ඔක්කොම එකතු කරලා තමයි entry එකක් ගන්න. එතකොට ඒක entry sharp කරගන්න පුළුවන්. ඒක නිසා ඒක පිළිවෙලට බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරි. එහෙනම් අපි යන් අද lesson එකට. අද lesson එකේදී මම ඔයාලත් එක්ක කතා කරන්නේ fair value gaps ගැන. fair value gaps. හරි. fair value gap එකක් කියන්නේ මොකක්ද? අපි ඉස්සරෝ මේක දැනගෙන ඉන්න එපේ. fair value gap එකක් කියලා කියන්නේ මාකට් එකේ ඉන්නේ බයර්ස්ලා සෙලර්ස්ලා ඉන්නේ. එතකොට එක වෙලාවකදී බයර්ස්ලා පවර්ෆුල් වුණාම එහෙම නැත්නම් සෙලර්ස්ලා පවර්ෆුල් වුණාම මාකට් එකේ හැදෙනවා ඉම්බැලන්ස් එකක්. ඒ කියන්නේ බැලන්ස් නැති තැනක් හැදෙනවා. අන්න ඒකට තමයි fair value gap එකක් කියලා කියන්නේ. එතකොට අපිට fair value gap එකක් බලන්න අනිවාර්යෙන් candles තුනක් තියෙන්න ඕන. හරි. මම මේක රූප සටහනක් ඇඳලා ඔයාලට පැහැදිලි කරන්න. ඉස්සරෝම මම ඔයාලට අඳින්නම් bullish. bullish පැත්තට තියෙන fair value gap එකක් හොයාගන්නේ කොහොමද කියන එක පෙන්නන්න මම ඉස්සරෝම අඳින්නම්. හරි. දැන් මෙන්න මෙහෙම candle එකක් තියෙනවා. එතකොට අන්නකොම candles තුනක් තියෙනවා කියලා හිතන්නකෝ. මම තව පල්ලෙහාට ගන්න. හරි. මෙන්න මෙහෙම candles තුනක් තියෙනවා. දැන් ඔයාලට පේනවද මෙන්න මේ candles තුනේ මෙන්න මෙතනින් අපි ඉරක් ගැහුවාම මෙන්න මෙතනින් ඉරක් ගැහුවාම සහ මෙන්න මෙතනින් ඉරක් ගැහුවාම මෙන්න මේ කොටස අතර ස්පේස් එකක් තියෙනව නේද? මොකද මේ වික් එක මෙන්න මෙතන ඇවිල්ලා තිබුණා නම් මේ වික් එක මෙන්න මේ වික් එක කෙලින් ඇවිල්ලා තිබුණා නම් මෙතන මේ හිස්තනක් ඉතුරු වෙන්නේ නැහැ, ગેප් එකක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට හැබැයි මෙන්න මෙතෙන්ද තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කොටස ඉතුරු වෙනව නේද ગેප් එකක්. මෙන්න මේ කොටස ඉතුරු වෙනවා ગેප් එකක් නේ. මෙන්න මේ කොටස ગેප් එකක්. ඔන්න ඔය කොටස ગેප් එකක්. මෙන්න මේ කොටස ગેප් එකක්. මෙන්න මේකට තමයි අපි කියන්නේ fair value gap එක කියලා. මේක එතකොට bullish candle bullish පැත්තට හදන fair value gap එකක්. එතකොට market එක මෙන්න මේ fair value gap එකට market එක මෙන්න මෙහෙම retracement එකක් ඇවිල්ලා මෙන්න මෙහෙම ආයේ buy movement එක මෙයාගේ මේ යන buy pressure එක මේ buy movement එක continue කරන්න පුළුවන්. එතකොට මේක bullish fair value gap එක. හරිද? එතකොට මම ඔයාලට bearish පැත්තට මේකමයි. කියන්නේ මේ මම ඒකත් රූප සරණක් ඇඳලා පෙන්නන්න. ඒකෙදි වෙන්නේ දැන් අපි ගන්න මෙන්න මේ candle එක මේක ඇවිල්ලා candle number 1. එතකොට මේක ඇවිල්ලා candle number 2. එතකොට මේක ඇවිල්ලා candle number 3. එතකොට අනිවාර්යෙන් fair value gap එකක් හැදෙන්න candles තුනක් තියෙන්න ඕන. එතකොට ඒ candles තුන අතර මේ wick එකක්වත් ඇවිල්ලා නැතුව fill වෙච්ච නැති කොටසට තමයි අපි fair value gap එකක් කියලා කියන්නේ. පැහැදිලි ඇති කියලා මම හිතනවා. එතකොට ඉන්න මම bearish පැත්තට ඇඳලා පෙන්නන්න ඔයාලට.
දැන් මේකෙත් ඔයාලට පේනවද මෙන්න මෙතනින් අපි ඉරක් ගහගත්තාම මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි අතර මාකට් එකේ ગેප් එකක් ඉතුරුලා තියෙනවා මෙන්න මේ කොටසේ ෆිල් වෙලා නැහැ. එතකොට මෙන්න මේක bearish පැත්තට හැදිච්චම fair value gap එක. පැහැදිලිද? ඒත් මේක තමයි පළවෙනි කැන්ඩල් එක, මේක දෙවෙනි කැන්ඩල් එක, මේක තුන්වෙනි කැන්ඩල් එක. එතකොට මේ කැන්ඩල් තුන අතරේ ඇති වෙච්ච ગેප් එකට තමයි fair value gap එකක් කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මේ fair value gaps වර්ග ගොඩක් තියෙනවා. එතකොට SNR වල ප්‍රධාන fair value gap වර්ග තුන වෙන්නේ මෙන්න මේ තුන. පළවෙනි එක තමයි deep retracement. FVG fair value gap. එතකොට දෙවෙනි එක තමයි ICT breakaway FVG fair value gap. එතකොට තුන්වෙනි එක විල consolidation fair value gap. මෙන්න මේ තුන තමයි SNR වල එන්නේ. එතකොට ඔයාලට SNR වල fair value gap තුන මොනවද කියලා આવොත් මෙන්න මේ තුන තමයි එන්නේ. මේ තුන ගැන මට ඔයාලට කියලා දෙන්න පුළුවන්. කියලා දීලා මේක තනි කරලා කියලා දුන්නාන් පස්සේ ඔයාලට චීන හෝඩිය වගේ වෙනවා. හරිද? ඒතර අපි ඇනලයිස් එකක් හැම වෙලේම සරල කරගන්න ඕනේ. ඒක නිසා මම ඔයාලට මම මාකට් එකේ භාවිතා කරන fair value gaps වර්ග දෙක ගැන මම කියලා දෙන්නම් මේන්ලි. මේ කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඔයාලගේ දැනුමට මතක තියාගන්න මම මේකේ ඔයාලට මේ තුනෙන් වෙන්නේ මොකක්ද කියන එක සම්බන්ධව පොඩි ආටිකල් එකක් විදිහට හදලා මම මගේ ක්ලබ් එකේ මේ සර්වර් එකේ knowledge hub එකට share කරන්න. එතකොට ඒකෙන් ඔයාලට දැනුම ගන්න පුළුවන් මේ තුන ගැන. හැබැයි මේක තනිකර චීන හෝඩිය වගේ. අපි ඇනලයිස් එකක් චීන හෝඩිය වගේ කරගන්න ඕනේ නැහැනේ. මේ ඔළුවට සමනල් ගැට දාගන්න ඕනේ නැහැ. අපි සරලව මාක ඇනලයිස් එකක් සරල කරගන්න තරමට තමයි ලේසි. එතකොට ඔයාලා මාකට් එකේ පාවිච්චි කරන්න ඕන විදිහ මම මාකට් එකේ පාවිච්චි කරන fair value gaps දෙක ගැන මම ඔයාලට කියලා දෙන්න. එතකොට මම භාවිතා කරන්නේ normal fair value gap එකයි FVG එකේ මම ඔයාලට අර ඉස්සෙල්ලා රූපතරණ නල්ලන මේ වගේ fair value gap මාකට් එකේ තියෙන ඕනම fair value gap එකක් සහ ඒ fair value gap වලම තව එක වර්ගයක් තියෙනවා BPR කියලා. මේ BPR කියන එක තමයි මම වැඩිපුරම භාවිතා කරන්නේ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න. මේ BPR කියන්නේ balance price range. මෙන්න මේක තමයි මම වැඩිපුරම භාවිතා කරන්නේ. මෙන්න මේක. BPR කියන එක. මේක high probability. ඒ කියන්නේ entry එකට sharp විදිහට ගන්න පුළුවන් fair value gap එකක් තමයි BPR. එතකොට මම මෙන්න මේක ගැන ඔයාලට අද කතා කරන්න. මොකද මෙන්න මේ තුන ගැන මම ආටිකල් එකක් දාන්නම්. කියවන්න දැනුම අවශ්‍ය කට්ටිය. හැබැයි ඒක තනිකර චීන හෝඩිය වගේ. ඒකෙන් ඔලුවට බර වැඩි. අපි ඇනලයිස් එක සරල කරගන්න තරමට අපිට ට්‍රේඩ් එකකට එන්න වෙන්න ලේසි. ඒක නිසා මම මේ දෙක ගැන කියලා දෙන්න. එතකොට මම fair value gap විදිහට මෙන්න මේක මේ විදිහට තමයි මාක් කරන්නේ. fair value gap එකක් මාක් කරන්න වෙනවා. එතකොට මම මේ normal fair value gap එකක් මගේ entry මම ගන්න entry එකට entry point එකක් විදිහට මම භාවිතා කරනවා. එතකොට අපි ඒක කොහොමද භාවිතා කරන්න කියන ඉස්සරහට මම entry ගැන කියලා දෙද්දි ඔයාලට lesson එකේදී හරියට කියලා දෙන්න. හරි. එතකොට මේ BPR කියන එක ගැන මම ඔයාලට වෙනම explain කරන්න මොකක්ද BPR එකක් කියන්නේ කියලා. මේ මොනවද? මේ තියෙන්නේ අපි මම ඔයාලා දැනටමත් දන්නවනේ මම හැම සන්ඩේම Discord එකෙන් live වෙවිලා ඊගාව සතියේ මම බිට්කොයින් එකේ සහ ගෝල්ඩ් ගැන බලාගෙන ඉන්න මොන වගේ අයිඩියා එකක්ද කියලා කමියුනිටි එකත් එක්ක ෂෙයා කරගන්නවා. එතකොට මේ ගිය සතියේ දුන්න අප්ඩේට් එක. එතකොට මාකට් එක මෙන්න මෙතන තිබ්බේ මේ ඉරිදමේ මෙන්න මෙතන තිබ්බේ. මේ ඇඳපු රූප සටහන් ටික තමයි එහෙමම තියෙන්නේ. එතකොට මම ඔය මෙන්න මේ fair value gap එක මේ පේනවනේ. එතනත් මම මේ fair value gap එකක් තමයි භාවිතා කරලා තියෙන්නේ. මේ පේනව නේද? fair value gap එක ඔය fair value gap එකට ගිහලා මාකට් එක crash වෙයි කියලා. එතකොට දැනට මේ විදිහට මාකට් එක වැඩ කරන ගමන් තියෙනවා. මම ඔයාලට ඉක්මනට මගේ සර්වර් එකක් දැන් පෙන්නගෙන යන්නම්. එතකොට ඔයාලට දැනට මේ වීඩියෝ බලන කෙනෙක් නම් සර්වර් එකට join වෙලා නැත්තම් මගේ හැම වීඩියෝ එකකම description එකේ Discord එකේ link එක තියෙනවා. ඒකෙන් join වෙන්න. මම Discord එකත් පෙන්නගෙන යන්න. හරි. Discord එකේ මේ ටික නම් ඔයාලා දකින්න තියෙන. එතකොට මේ මේ ඉන්නේ අපේ මාත් එක්ක වැඩ කරන මල්ලි කෙනෙක්. මේ මාකට් එකේ එයා දකින opportunity share කරනවා. මේ HBuy එකේ දුන්න update එක. එතකොට මේ එයා ඒක ට්‍රේඩ් එක ආවන් පස්සේ එයා ට්‍රේඩ් එක ගයිඩ් උත් කරලා තියෙනවා. බලාපොරොත්තු level එකට වඩා මාකට් එකට ගියා. ඒත් ඉන්වැලිඩ් පොයින්ට් බ්‍රේක් කරලා ස්ටොප් ලයින් ඉන්වැලිඩ් කරේ නැහැ. මෙන්න දුන්න අප්ඩේට් එකට ගත්ත ට්‍රේඩ් එක low time frame වල entry ගන්න විදිහ. ඒ කියන්නේ ඉස්සරහට මම ඔයාලට low time frame entry ගන්න විදිහ කියලා දෙනවා. එතකොට
මේ දුන්න අප්ඩේට් එක මේ ෆුල් TP level එකේ අප්ඩේට් කරලා තිනවා. ඊට පස්සේ ෆුල් TP ඩන් වුණාන් පස්සේ අප්ඩේට් කරලා තිනවා 1 to 6 RR එක. එතකොට මේ high risk trade එක මේ SL එක trade එක SL හිටලා මෙයාගේ එකම එහෙම දාලා තිනවා. SL හිටුණා ඊළඟ trade එකේ recover කරගමු. ඊට පස්සේ මේ ආයේ මේ APT එකේ මේක දාලා තින බලාපොරොත්තු මාකට් එක බ්‍රේක්අවුට් ලෙවල් එක වැදලා මාකට් එක රිජෙක්ට් වුණා. ලෝ ටයිම් ෆ්‍රේම් බලලා එන්ට්‍රි එකක් ගත්ත කෙනෙක් ඉන්නවා ප්‍රොෆිට් ඇති. මට නම් එන්ට්‍රි එක මිස් එයාට එන්ට්‍රි එක මිස් වුණා කියලා අප්ඩේට් කරලා දිනවා. ඒකට ඒ වගේ එයා දකින මාකට් ඔපචුනිටිස් දානවා. එතකොට මේ තියෙන්නේ ගියේ ඉරිදා මාකට් ෆෝකාස්ට් සෙෂන් එකේදී මම ගෝල් ගැන කිව්ව අයිඩියා එක. ඔන්න XAU ලාස්ට් මාකට් ෆෝකාස්ට් එකේදී මම කියපු විදිහට WXY එකකින් wave 4 එක කම්ප්ලීට් කරලා මාකට් එක wave 5 එකට වැටෙන ගමන් තියෙන්නේ. සන්ඩේ සෙෂන් එකේ හිටපු අයට මතක ඇති. දැන් නා සෙල් වෙනවනේ කියලා සෙල් ට්‍රේඩ් වලට මගින් එල්ලෙන්න එපා. මාකට් එක ඔපචුනිටි එකක් දෙනකම් බලන්න ඉඳලා ට්‍රේඩ් එකට යන්න. මේ තියෙන්නේ දුන්න අප්ඩේට් එක. එදා දුන්න අප්ඩේට් එක. ඒතකොට මේ තියෙන බිට්කොයින් එකේ මම ඔය දැන් ඔයාලට පෙන්නපු අප්ඩේට් එක. මේ වගේ අපි මේකෙදි මාකට් එකේ මම හැම ඉරිදම ඇවිල්ලා ලයිව් සෙෂන් එකක් කරනවා. ඒ සෙෂන් එකේදී බිට්කොයින් සහ ගෝල්ඩ් මේන්ලි ඔය දෙක ගැන මම මාකට් එකේ ඊගව සතිය මම මාකට් එකේ බලාපොරොත්තු වෙන ෆෝකාස්ට් එක පෙන්නනවා. එතකොට මේ තියෙන්නේ නොලෙජ් හබ් එක. මෙන්න මේකට තමයි මම දාන්නේ. මේ තියෙන්නේ ඔය ඩයිවර්ජන්ස් ගැන මම හරි දාලා ලෙසන් එකේදී මම දානවා කියලා. ඒ වගේ මේ නොලෙජ් හබ් එකට මේ අවශ්‍ය ලෙසන් එකට අවශ්‍ය දේවල් ටික මම ඒකට අප්ඩේට් කරනවා. එතකොට මම මේකට දාන්නම් අර ෆෙයා වැලියු ගැප් තුන ගැන මේ ආටිකල් එකක් මම ඒ ෆෙයා වැලියු ගැප් තුන ගැන මේකට දාන්න. හරි. එහෙනම් අපි ලෙසන් එකට යමු. මෙන්න මේ තුන ගැන මම ආටිකල් එකක් වෙනම දාන්නම්. ඒක කියවන්න කියලා දැනුමට ගන්න. හැබැයි මෙන්න මේ දෙක භාවිතා කරාම හොඳට මැති ඔයාලට ට්‍රේඩ් එකට යන්න. හරි. අපි balance price range කියන්නේ ඔයා හිතන්න ඔයාගේ මාකට් එකේ මෙන්න මෙහෙම කී ලෙවල් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ මාකට් එකේ ෆ්‍රෙෂ් ලෙවල් එකක් තියෙනවා මාකට් එකේ. එතකොට ස්ටෝර් ලයින් එකක් හැදෙනකොට හරි ඒ කියන්නේ මාකට් මම ඉස්සරවම මේක අපි ඒ ට්‍රේඩ් එකට යන විදිය ගැන අපි කතා කරමු එන්ට්‍රි මොඩල් එකේදී. මම දැනට මේ ෆෙයා වැලියු ගැප් එක මේ BPR එක කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. BPR එකක් කියන්නේ මෙන්න මෙහෙම මාකට් එකේ මේ ලෙවල් එක අමතක කරගන්නකො. මාකට් එකේ මෙන්න මෙහෙම bearish candle එකක් තියෙනවා. එතකොට ඔන්න ඔතන bearish candle එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ හරිය තව පොඩි හරිය ලොකු හරිය මෙන්න මෙහෙම තව candle එකක් තියෙනවා මෙතන. ඒ කියන්නේ මේක මේ දැන් මෙතන මේ පැත්තේ තියෙනකොට bearish නේ. එතකොට මෙතන තව candle එකක් තියෙනවා. ඊට පස්සේ හැදෙන candle එක මාකට් එකේ මෙන්න මෙතනින් හැදෙන candle එක මෙන්න මේ වගේ ලොකු bullish power එකක් තියෙන candle එකක් හැදෙනවා. එතකොට දැන් අපිට fair value gap එකට candles තුනක් තියෙනවනේ. එතකොට දැන් අපිට ඊගාවට මෙන්න මෙතන හැදෙන candle එක මෙන්න මෙතන හැදෙන bullish candle එක තව මෙන්න මෙතන fair value gap එක මෙන්න මෙහෙම fair value gap එකක් තියෙනවා මෙතන. එතකොට මෙන්න මේක fair value gap එක අපේ මෙන්න මේ කොටස මේ bullish candle bullish පැත්තට තියෙන fair value gap එක අපි මෙන්න මේක. එතකොට මෙන්න මේ කොටස අපේ bullish fair value gap එක. එතකොට මේ පල්ලයට එද්දිත් මෙන්න මෙතන තව අපිට මෙතන තව fair value gap එකක් හදලා තියෙනවා මාකට් එක. මෙන්න මෙතන. එතකොට මේකේ fair value gap එක වෙන්නේ මෙන්න මේ කොටසනේ. මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ කොටස. ඒ වික් එකේ ඉඳලා මෙන්න මෙතෙන් එනකන් කොටස තමයි මේකේ මේ fair value gap එක වෙන්නේ. එතකොට අපි ඒකත් මාක් කරගන්නවා fair value gap එකක් විදිහට. එතකොට දැන් bullish fair value gap එකකුත් තියෙනවා bearish fair value gap එකකුත් තියෙනවා. එතකොට දැන් එතකොට දැන් මේ fair value gap එක මෙන්න මෙහෙම මෙහෙට දික් කරාම ඔයාලට තේරෙනවද මේ fair value gap එකටයි මේ fair value gap එකටයි පොදු කොටසක් තියෙනවා.
මෙන්න මේ තද පාටින් පාට වෙලා තියෙන කොටස. මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස. මේ කොටස ඔයාලට පේනවද? මේ කොටස මේ fair value gap එකටත් පොදුයි මේ fair value gap එකටත් පොදුයි. අන්න ඒ කොටසට තමයි අපි කියන්නේ BPR එක කියලා. මොකද balance price range එක. එතකොට මේ මෙතන තියෙන imbalance එකටයි මේ imbalance එකටයි දෙකටම පොදු කොටස. එතකොට market එක මේ යන movement එකේදී market එකට මෙන්න මේ කොටසට ඇවිල්ලා market එක අය යන්න තියෙන probability එක වැඩි. මොකද මේ bearish එකටයි bullish එකටයි දෙකටම පොදු කොටස තමයි මේ BPR එකක් කියන්නේ. balance price range එකක් කියන්නේ. කියන්නේ fair value gap දෙකට පොදු කොටස. අන්න ඒකට තමයි අපි BPR එකක් කියලා කියන්නේ. මේක high probability. මෙන්න මෙතන market එක magnet එකක් වගේ ඇදිලා එන්න තියෙන අවස්ථාව වැඩි. ඇවිල්ලා market එකෙන් එතකොට දැන් ඔයාලට දැන් මේ fair value gap එක හරියට වැඩ කරනවද කියලා කොහොමද හොයාගන්නත් ක්‍රමයක් තියෙනවා. මම ඒකත් කියලා දෙන්න. අපිට හරි දැන් ඔයාලා fair value මෙහෙම fair value gap එකක් මේකට තමයි BPR එකේ මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති කියලා. එතකොට මම මේ අපිට මේ BPR එකකට market එක respect කරනවද කියලා හරියටම හොයාගන්න විදිහත් මම ඔයාලට කියලා දෙන්න. හරි. එතකොට දැන් මේ BPR එක දැන් මේක fair value gap එක අපි settings වලට ගිහිල්ලා මේකේ mid line එක on කරගන්න. මෙන්න මෙතන තියෙන mid line එක. එතකොට මේ mid line එක on කරගත්තන් පස්සේ ඒක තමයි මේ fair value අපි mark කරගත්ත fair value gap එකේ 0.5 level එක වෙන්නේ. එතකොට මෙතෙන් එන market එක එන movement එකේදී මෙන්න මෙහෙම market එක මෙතෙන් ඇවිල්ලා මේ mid line එක break නොකර කියන්නේ candle body එක මෙන්න මෙන්න මේ එන candle එකේ candle body මේ mid line එකට මෙහෙම පල්ලෙහෙන් close වුණොත් මේ fair value gap එක violate කරගෙන market එක මෙහෙම පල්ලෙහාට එන්න තියෙන අවස්ථාව වැඩි. හරිද? හැබැයි මේ හැදෙන පළවෙනි candle එක මෙතෙන් එන candle එක මෙන්න මෙහෙම close වෙලා මෙතෙන්න wick කරලා හරිද? මෙන්න මෙහෙම wick කරලා ඊගාවට හැදෙන candle එක දැන් මේ candle එක ඉවරනම් පස්සේ ඊගාවට හැදෙන candle එක ඒක bullish candle එකක් විදිහට දාගමු. මෙන්න මේ ඊගාවට හැදෙන candle එක මේ previous candle එකේ මෙන්න මේ wick එකේ තියෙන liquidity sweep කරලා candle එක මෙන්න මෙහෙම උඩට ගිහිල්ලා ඒ කියන්නේ මේ mid line එක පල්ලෙහෙන් candle body එක close නොවි මෙන්න මෙතන මේ පළවෙනිට එන candle එක මේ fair value gap එකට respect කරනවා. මේ ඇවිල්ලා candle body එක මේ fair value gap එකේ mid line එකෙන් mid line එක break කරන තුන candle body එක close වෙන්නේ. ඊගාවට හැදෙන candle එක මොකද කරන්නේ? market එක මෙන්න මෙහෙම දැන් මේ candle එක මෙතනින් open වුණාන් පස්සේ මෙතන close වෙන ඊගා candle එක open මෙතනින් open වෙනවා. මෙහෙම ඇවිල්ලා පළලටලා මෙන්න මේ previous මෙන්න මේ candle එක liquidity ගන්න. liquidity අරගෙන මෙන්න මෙහෙම උඩට ගිහිල්ලා මෙන්න මෙහෙම මේ candle එක close වුණාම මේ fair value gap එක market එකේ වැඩ කරන්න තියෙන අවස්ථාව වැඩි. ඒතකොට fair value gap එකකට හරියට market එක respect කරනවා කියලා හොයාගන්නේ අන්න එහෙම. මෙන්න මේ mid line එකට පල්ලෙන් fair value මේ candle body එක close වුණොත් market එක මේ fair value gap එක violate කරගෙන පල්ලෙහාට යන්න තියෙන අවස්ථාව වැඩි. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඔන්න ওই දෙක තමයි මම සරලවම මාකට් එකේ භාවිතා කරන්නේ fair value gap වලින්. කියන්නේ මේ BPR එක සහ FVG ওই දෙක තමයි භාවිතා කරන්නේ. එතකොට තව මේ FVG වල මම entry එකට යද්දි කොයි වගේ දැන් හිතනවා මාකට් එකේ මෙහෙම fair value gap ගොඩක් එක ළඟ තියෙනවා කියලා. එතකොට මොන fair value gap එකද මම වැඩි භාවිතා කරන්න කියන එක අපි entry lesson එකේදී කතා කරමු. මොන fair value gap එක ගැන මොන fair value gap එකෙන්ද අපිට බලාගෙන ඉන්න පුළුවන් කියලා. ඒක මම හිතනවා ඔයාලට අද lesson එක පැහැදිලි ඇති කියලා. අපැහැදිලි මොකක් හරි දෙයක් තියෙනවා නම් comment section එකේ දාන්න. මම හැමදාම කියනවා වගේ ඔයාලගේ trading සම් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන trading කරන කෙනෙක් කරන යාළුවට trading ඉගෙන ගන්න බලාගෙන ඉන්න මේ හැමෝටම මේ වීඩියෝ එක share මගේ වීඩියෝස් ටික share කරලා මට support එකක් දෙන්න. මොකද මම ඔයාලට මේ දේවල් ඔක්කොම free අරන් ඉන්නේ. කිසිම කෙනෙක්ගේ මම හැමදාම කියනවා කාගවත් සල්ලි නාස්ති වෙන්න දෙන්න එපා. මොකද ඔයා හොඳ කරන්න ඔයාට හොඳ හම්බ වෙනවා. අන්න ඒ වගේ තමයි. ඒක නිසා මේ දේවල් අනිත් කට්ටියටත් ෆ්‍රී ඉගෙන ගන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ සපෝට් එක මට ලබා දෙන්න කියලා ඉල්ලනවා. එතකොට ඒ වගේම අමතක කරන්න එපා. ඔයාලා මගේ link එකෙන් Discord server එකට ඇවිල්ලා
ඒකේ මම ෆීඩ්බැක්ස් කියලා සෙක්ෂන් එකක් දාලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් ඒකත් ආපහු. මෙන්න මෙතන තියෙනවා ෆීඩ්බැක්ස් කියලා. මෙන්න මේ ෆීඩ්බැක්ස් වලට ඔයාලගේ අයිඩියාස්, කියන්නේ ඔයාලා මගේ ලෙසන්ස් වලින් ඔයාලා දෙයක් ඉගෙන ගන්නවද? ඒ ලෙසන්ස් ඔයාලට හොඳයිද? ඉම්ප්‍රූව් වෙන්න මොන හරි දේවල් තියෙනවද? ඒ දේවල් මේ ෆීඩ්බැක් ලෙසන් ෆීඩ්බැක් සෙක්ෂන් එකේ දාන්න කියලා ආදරෙන් ඔයාලගෙන් මම ඉල්ලනවා. එහෙනම් අපි ඊළඟ ලෙසන් එකෙන් හම්බෙමු. හැමෝටම හැපි ට්‍රේඩින්.